ගේම් ප්ලේ කරලා සල්ලි ගන්න පුළුවන් කියලා කිව්වොතින් ඔයා විශ්වාස කරනවද? ඔයාලා අනිවාර්යෙන් විශ්වාස කරන්න වෙනවා. මම මේ වීඩියෝ එක පෙන්නන්නම් කොහොමද මේ දේ කරන්න කියලා. ඒ වගේම මම ඔයාලට කියන්නම් කොහොමද මම ගේම් ප්ලේ කරලා මගේ account එක සල්ලි එකක් කොහොමද මම withdraw කරගත්තේ. මම මේ හැමදේම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ ගේම් එක Road Runner Rash කියලා ගේම් එකක්. මේක වෙබ්සයිට් එකක් ලංකාවේ හරි පිටරට වෙබ්සයිට් එකක්. වෙබ්සයිට් එකේ අපිට සිංහල වලටත් අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. කොහොමද මේ ගේම් එක ප්ලේ කරන්නේ? ඒ වගේම කොහොමද මේ වෙබ්සයිට් එකට යන්නේ? කී සල්ලි අපි withdraw කරගන්නේ කොහොමද? එයි මෙයාලා අපිට සල්ලි දෙන්නේ. මම මේ හැමදේම ඔයාලට මේ වීඩියෝ එකේ මුල ඉඳලා අග වෙනකම්ම මම මේ හැම විස්තරයක්ම කියනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක මුල ඉඳලා අගටම බලන්න මිස් කරගන්න එපා. ඔච්චර සිම්පල් සල්ලි ගන්න කොහොමද කියන්නේ? එහෙම දෙන්නේ මෙයාලගේ තියෙන වෙනම ට්‍රික් එකක්. මෙයාලගේ වෙබ්සයිට් එකට අපිව ගෙන්න ගන්න එක. හරිද? ඒකට ගෙන්න ගත්තට පස්සේ මෙයාලා කරන්නේ මෙයාලගේ වෙබ්සයිට් එකේ ඇඩ්ස් ප්ලේ කරලා තියෙනවා. ඇඩ්ස් ටිකව නැත්නම් ඇඩ්සෙන්ස් ඒ වගේ වලින් මෙයාලගේ වෙබ්සයිට් එකට ඇඩ්ස් දාලා තියෙන්නේ. එතකොට අපි මෙයාගේ වෙබ්සයිට් එකේ ඉන්න කාලය අනුව ප්ලේ වෙන ඇඩ්ස් වලට මෙයාට සල්ලි එක හම්බ වෙනවා. ඒ වලින් හම්බ වෙන පොඩි ගාණක් තමයි මෙයාලා මේ අපිට ලබා දෙන්නේ. මේක පිටරට කරා කියන එක ඉතින් ලොකු ගාණක් නැතුව නමුත් අපේ ලංකාව වගේ රටට නම් ඩොලර් එකක් කියන්නේ ලොකු ගාණක් නේද? ඉතින් මම ඔයාලට කියන්න කොහොමද මේ ගේම් එක ප්ලේ කරන්නේ. අපි බලමු මේ ගේම් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට පොඩි ගේම් එකක් තියෙන්නේ. මෙහෙම ගිහිල්ලා අපිට මෙන්න මේ විදිහට මේ ඩයමන්ඩ් එක ගන්න තමයි තියෙන්නේ. ටයිම් එකක් දීලා තිනවා. ඒ ටයිම් එක ඇතුළත අපි කොහොම හරි ටික එකතු කරගන්න ඕන. ගේම් ඕවර්. ආයෙ අපිට ඕන ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. නැත්නම් කෑෂ් අවුට් කරගන්න පුළුවන්. හරිද? මම ආයෙ ගේම් එක ප්ලේ කරන්න මම ඔයාලට කොහොමද මේක පැහැදිලි කරන්න කියලා තව ටිකක් පැහැදිලි කරන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ගන්න පුළුවන් අපිට. හැබැයි මෙන්න මේ වෙල වැදිලා වැදුනොත් ඉතින් අවුට් වෙනවා. අපි ආයෙ ගේම් එක ප්ලේ කරන්න. මේ ගිහලා මේක ගත්තා. මේ ඩයමන්ඩ් එක ගත්තා. මේව ගත්තා. එක ගත්තා. මේක ගත්තා. මේක ගත්තා. මෙන්න මේ විදිහට තමයි මේ ගේම් එක ප්ලේ කරන්නේ. අපි අවුට් වෙනකම් අපිට මේ ගේම් එක මේ විදිහට දිගටම ප්ලේ කරගෙන යන්න පුළුවන්. හරි. මෙතන 20ක් තියෙනවා. මම කෑෂ් අවුට් වලට යනවා මෙතන. ඉතින් කෑෂ් අවුට් වලට ගියාට පස්සේ බැංක් නේම් එක දෙන්න කියලා තියෙනවා. බැංක් නේම් එක මම BOC. ඊට පස්සේ account holder name එක. ඊට පස්සේ account number එක ඉල්ලනවා. මම account එක දුන්නා. ඊට පස්සේ මෙතන submit withdraw දෙන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන success කියලා කරනවා. you withdraw request has been submitted. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේව වැරුණාට පස්සේ මට නම් පැය 4කින් වගේ කෑෂ් account එකට ඇවිල්ලා තිබුණා. මට ටෙක්ස් එකක් ආවා. මේක මගේ යාළුවන්ට මන් දීලා බැලුවා. එයාලට සමහර කට්ටියට ඒ වගේ ටයිම් එකේ ඇවිල්ලා තිබුණා. තවත් අයට දවසක් වගේ පරක් වෙලා තිබුණා. ඉතින් ඇත්තටම මේකේ සල්ලි අනිවාර්යයෙන්ම අපේ account එකට එනවා. ඒක ෂුවර්. ඒක අනිවාර්යයෙන්ම අපේ account වල සල්ලි එනවා. අනිවාර්යයෙන් මේ ගේම් එක ඔයා try කරලා බලන්න. ඉතින් මම කියන්නම් කොහොමද මේ ගේම් එකට යන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකට යන්න ඕන. YouTube වීඩියෝ එකේ පල්ලෙහා තියෙන description එකේ තියෙනවා. පහළ ඇති link එකෙන් මුදල් උපයන්න පටන් ගන්න කියලා. ඉතින් මෙන්න මේ link එක click කරන්න ඕන. click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එනවා එයාලගේ window එක. ඊට පස්සේ මෙතන Road Runner Rash කියන ගේම් එක මෙතන click කරන්න. ඊට පස්සේ මේක subscribe now දෙන්න. ඊට පස්සේ ඔයගේ phone number එක අනිවාර්යයෙන්ම දෙන්න ඕන මෙතෙන්ට. දීලා submit කරන්න. submit කරාට පස්සේ ඔයගේ phone එකට code එකක් එනවා. ඒකේ password එකක් වගේ. ඉතින් මේ password එක අනිවාර්යයෙන්ම මෙතන type කරන්න ඕන. කරලා මේක submit කරන්න. ඉතින් submit කරපු ගමන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ආයෙ අර ගේම් එකට එන්න. ඉතින් මේ ගේම් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් අර විදිහට මම කියපු විදිහට ඔයාලට මේ ගේම් එක ප්ලේ කරන්න. ඉතින් ගේම් එක ප්ලේ කරලා සල්ලි ගන්න පුළුවන්. මේක අනිවාර්යයෙන් මම try කරලා බැලුවා. මම ඇත්තටම දවසකට ඩොලර් 88ක් ගත්තා. ඉතින් ඩොලර් 88ක් කියන්නේ ලොකු ගාණක්. අපේ ලංකාවේ විදිහට සයන් ලොකු ගාණක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔයාලට chance එක ලක් එක තියෙනවා නම් ඔයාලට මේ ගේම් එක play කරන්න පුළුවන්. ඉතින් මම අර කිව්වා වගේ මේගොල්ලෝ අපිට නිකන් නෙමෙයි මෙයාලා මේ සල්ලි දෙන්නේ. මෙයාලගේ මේ වෙබ්සයිට් එකේ ඉන්න වෙලාව අතරතුර ads play වෙනවා. ඉතින් මේ ads වලින් වෙබ්සයිට් එකට සල්ලි ලැබෙනවා. ඉතින් මේ ලැබෙන සල්ලි වලින් සුළු ප්‍රමාණයක් තමයි අපිට ලබා දෙන්නේ. මේක අපේ ලංකාවට ලොකු මුදලක් වුණාට පිට රටවල් වලට ඉතින් ඊතරම් ලොකු මුදලක් නොවෙන්න පුළුවන්. ඒ වගේ රටවලට ගොඩක් වටින වෙබ්සයිට් එක කොච්චර කාලයක් දන්නේ නැති ඒකද කියලා ඉතින් ඔයාලා try කරලා බලන්න. මේ වගේ තවත් මේ වෙබ්සයිට් තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම අරන් එනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේ ගේම් එක play කරලා බලන්න.